විද්‍යුත් ලෝහාලේපනය කරන්න අපි ලෑස්තිලා ඉන්නේ. ඒකට මේ සඳහා අපි අරගෙන තියෙනවා බැටරියක්, වයර්, යකඩ තඹ තහඩුව. වියලි කෝෂේ ධනාග්‍රය රතු පැහැයෙන් පේන්නේ. රතු පැහැයට සම්බන්ධ අග්‍රය තියෙනවනේ. ඒකට සම්බන්ධ කරලා තියෙන්නේ අපි තඹ තහඩුව. ඒකට ආලේපනය කරන්න යොදා ගන්න ලෝහය තමයි මෙතන ධනාග්‍රයට යොදන්නේ. ඍණාග්‍රයට යොදන්නේ අපි ආලේපනයට භාජනය වෙන එක. කියන්නේ අපේ යකඩ ඇලීම් තියෙන්නේ. නැත්තම් මුද්දා. ඒ වගේ දෙයක් තමයි මෙතෙන්දි භාවිතා වෙන්නේ ආලේපනයට භාජනය වෙන දේ. එයා ඍණාග්‍රය විදිහට පාවිච්චි කරනවා. මෙතෙන්දි කොපර් සල්ෆේට් ද්‍රාවණය අපි අරගෙන තියෙන්නේ. එතකොට කොපර් ධනාග්‍රය කොපර් අඩංගු ලවණ ද්‍රාවණයක් සමා මෙතෙන්දි අපි විද්‍යුත් ලෝහාලේපනයේදී පාවිච්චි කරන්නේ. අපි බලමු විද්‍යුත් ලෝහාලේපනයේ වෙද්දී මොකද වෙන්නේ කියලා. බලමු විද්‍යුත් ලෝහාලේපනයේ වෙද්දී ඍණාග්‍රය අසලින් වායු බුබුළු පිට වෙනවා. ඍණාග්‍රය අසලින් වායු බුබුළු පිට. පේනවද? ධනාග්‍රය එක පැහැදිලිව පේන්නේ. ටික වෙලාවක් ගියාට පස්සේ බලා ගන්න පුළුවන් තඹ තහඩුව ෂය වීමකට ලක් වෙනවා. තඹ තහඩුව ෂය වෙනවා. ෂය වීම කියන්නේ දී වීමකට ලක් වෙනවා. ඒ අතර ඍණාග්‍රය මත අපි උඩට ගණන් බලමු තඹ තැම්පත් වෙලා තියෙනවා. ඍණාග්‍රය මත තඹ තැම්පත් වීම සිදු වෙලා තියෙනවා. එන්න අපි මේකේ උඩ තඹ තැම්පත් වීම සිදු වෙන්නේ නැහැ. ඒ විද්‍යුත් විච්ඡේදනයේ ද්‍රාවණය ඇතුළේ නෙවෙයි තිබ්බේ. යට තඹ තැම්පත් වෙලා තියෙනවා. යට පිටිෂු එකකින් බලමු. තඹ තැම්පත් වෙලාද කියලා. ටිෂු එකේ ගෑවෙනවා තඹ. කියන විද්‍යුත් විච්ඡේදනයේදී ඍණාග්‍රය මත තඹ තැම්පත් වෙලා තියෙනවා. ඒ අතර ධනාග්‍රය මෙන්න මේක ෂය වීමකට ලක් වෙනවා ටික වෙලාවක් තිබ්බොත්.